ආයුබෝවන් ඔන්න අද අපේ ගමනාන්තයට ළඟා වෙන්නයි සූදානම. කොස්ගම ඉඳලා අවිස්සාවෙල්ලට පයින් යන්නයි හදන්නේ. කැලණි නිම්න දුම්රිය මගේ අවසන් කොටස. දැන් මං ඉන්නේ කොස්ගම දුම්රිය ස්ථානයේ. තව චුට්ටකින් මේ ට්‍රේන් එක කොළඹ කොටුව බලා පිටත් වෙනවා. දැන් වෙලාව 6ට 5ක් වගේ තියෙන්නේ. මම හිතන්නේ 6ට තමයි මේ ට්‍රේන් එක කොස්ගමින් යන්නේ. හරි අපි උදෙන්ම ගමන යන්. අපිට තව එක ට්‍රේන් එකයි මම මතක විදිහට හම්බ වෙන්න තියෙන්නේ. කොළඹ යන්න තියෙන කෝච්චිය. හරි අපි කොස්ගම ඉඳලා අද යනවා අවිස්සාවෙල්ලට. අපි ඉස්සෙල්ලාම අපිට හම්බ වෙනවා කිලෝමීටර් 49යි මීටර් 500 කිලෝමීටර් 90. ඉතින් හරි පියං සීතාවක පුර බලා කැලණි නිම්න දුම්රිය මාර්ගයේ ඇවිදගෙන අද අපේ අවසන් කොටස. මෙතන මේ තව ලූප් ලයින් එකක් තියෙනවා. කෝච්චියක් නයිට් පාක් දාන්න තිබ්බේ කෝච්චිය තමයි නයිට් පාක් තියන්නේ මෙතන. හරි අපි ඉස්සරහට යන්. වෙහිබර කාලගුණයකුත් තියෙනවා අපිට. ගිය සැරෙත් වර්ෂාවෙන් බාධා එල්ල වුණා. ගමන පටන් ගන්න කලින් මේ කොස්ගම ස්ටේෂන් එක ගාව තියෙනවා මේ රන්වල දේව ප්‍රතිමාවක්. මේ මෙතනින් එහාට අපි ඇතුල් වෙන්නේ රන්වල අඩවියට. ඒක නිසා පන්රොකුත් දාලා අපේ ගමන පටන් ගත්තා. හරි යන් ඉස්සරහට බලාගෙන. ගොඩක් දුරට හයිවල් පාරට සමාන්තරව තමයි මේ මෙතන ඉඳලා ගොඩක් තැන්වලදී අපිට ට්‍රේල් පාරත් එක්ක තමයි යන්නේ. පාරවල් දෙකම සමාන්තරව වගේ. අපිට රේල්වේ කොසින් 3ක් 4ක් හම්බ වෙනවා. මට මතක විදිහට 3ක් ද කොහෙද මේ. හරි අපි යන් ඉස්සරහට. ඔන්න අපි කොස්ගම පහුවෙලා දැන් මීටර් 200ක් විතර ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. යන ගමන් ඉන්නේ මං. අද අපිට තව ස්ටේෂන් 4ක් හම්බ වෙන්න තියෙනවා. අපිට ඉස්සල්ලාම අලුත් අම්බලම ස්ටේෂන් එක, ඊට පස්සේ හිඟුරල, පුවප්පිටිය, කිරිවන්දල, ඒ ඔක්කොම නිකන් අර සබ් ස්ටේෂන් වගේ තියෙන්නේ. මේ ඒවෙන් ලොකු එකකට වගේ පේන්න තියෙන්නේ මේ පුවප්පිටිය ස්ටේෂන් එක විතරයි. හරි අපි වටා පිටාව බලාගෙන යන් ඉස්සරහට. පොඩි මීදුම් ගතියකුත් තියෙනවා. තාම ලාව 6යි. හරි අපි ඉස්සරහට යන්. පව් කරන්නේ 31 වන සතපුම් කණුව. මෙන්න මෙතන මේ පැත්තේ තියෙන්නේ මේ පරණ ඉස්සරම ගහපු එක. ඊට පස්සේ මේ අලුතෙන් ගහපු එක තමයි මේ අනිත් පැත්තේ තියෙන්නේ. මේ පැත්තේ මෙතන තියෙන්නේ.
මේ පැත්ත එකේ මේ දෙපැත්තම පේන්න තමයි අර නිකන් V type එකට හදලා ගහලා තියෙන. අන්න එක මට පෙන්වන්න ඕනකමක් තිබ්බා. දැන් තමයි හරි තැනකදී හම්බුනේ මේ කණු දෙකම එක තැන තියෙන. සමහර තැන්වල ඒ කණු එක කණුවයි තියෙන්නේ. හරි. අපි යන් මේ මාර්ග සංඥා ගැනත් වීඩියෝක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. තව තොරතුරු ටිකක් මට හොයාගන්න තියෙනවා. ඒකත් හොයාගෙන ඔයගොල්ලන්ට මාර්ග සංඥා ගැන වීඩියෝකුත් අරන් එන්නම්. හරි. අපි එහෙනම් යන් ඉස්සරහට. අපි තාමත් කොස්ගම පහු කරලා දැන් මීටර් 500ක් විතර ඇවිල්ලා ඉන්නේ. දැන් ටිකක් මේ හයිලර් පාරෙන් පොඩ්ඩක් ඈත් වෙලා මේ හරිය යන්නේ. ඒ වුණාට වාහන ශබ්දය ඇහෙනවා. ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලන්න කලින් තව වීඩියෝ එකක් මම දැම්මා මේ අපේ යාඩ් එකේ මේ පීලි පැනපු එකක් නැවත පීලිගත කරන පොඩි වීඩියෝ එකක්. ඒකත් කට්ටිය බලන්න. හරි අපි ඉස්සරහට යන්. මේ හරිය මේ ලී කොටන් ටික උත්කනක් දාලා තිනවා. මේ ටිකේ නම් කොන්ක්‍රීට් කොටන් තියෙන්නේ. මේ හරි ඉස්සරහ තියෙනවා. මෙතනට බාලා හිටන් මේ අර පොඩි ඩක්කුවකින් තල්ලු කරන් ගිහිල්ලා දානවා ඇති. ගොඩක් තැන්වල එහෙම තමයි කරන්නේ. DC තැන්වල මොකෝ සමහර තැන්වල මේ බාන්න ඉඩ නැහැ නේ. දැන් මේ පැත්තේ දෙපැත්තෙම මේ පොඩි කණ්ඩිය වගේ තියෙනවා. රිරත් කෝච්චිය යනකොට වැදුනොත් එහෙම ළඟ දාලා ඒකින්ද තමයි මේ උඩ මෙහාට එන්න දාලා තියෙන්නේ. මේ මම අර මුලින් කිව්වා නේද මේ රන්වල අඩවියට ඇතුල් වෙන්නේ කියලා. ඒ ගැන කතාවක් තියෙනවා. වීඩියෝ එක මැදදී කියන්න පුළුවන්. ඒ බලමු මේ ඊළඟ කෝච්චිය මම ඒ විස්තරේ කියන ස්ථානයේ ගන්න තමයි මේ ටක් ගාලා යන්නේ බලන්න. බලමු කිලෝමීටර් 5ක් තියෙනවා එතනට යන්න. අපිට යා ගන්න පුළුවන් වුණොත් ලොකු දෙයක්. අද කිලෝමීටර් 10ක් තමයි මේ මම බලපු විදිහට දුර පෙන්නුවේ. යන් ඉක්මනට ගිහිල්ලා බලමු මේ එතන ඉඳලා වීඩියෝ එකක් ගන්න. මේ අන්තිම කෝච්චිය එක අවිස්සාවෙල්ලෙන් 6 මාට්ට ඒ කෝච්චිය එන්නේ. තාම 6:05යි. යන්න බැරි වෙනකුත් නැහැ. පොරි උත්සාහයක් දරමු. හරි. යන්. ඉස්සරහ පාලමක් තියෙනවා මේ අපිට හම්බ වෙච්ච නැති જાතිය පාලමක්. එකේ අත්වාරුකුත් තියෙනවා. පොඩි 12 පාරක් කලාගෙන යන එක. හරි අපි ඉස්සරහට යන්. ඔන්න දැන් මේ හයිරල් පාර ළඟින්ම තමයි රේල් පාර යන්නේ. මේ අන්තිම එකට කලින් කෝච්චියක් එනවා. තව විනාඩි 5කින් එනවා කියලා එතන පොඩි ගේට් එකක් තිබ්බා. එතන මාමා කිව්වා මේ අපි යන් ඉස්සරහට මේ කල්පනාවෙන් යන්. පේනවනේ බස් යන පාරයි කෝච්චි පාරයි එක ළඟින් යන්නේ. හරි අපි ඉස්සරහට බලාගෙන. ඔන්න දැන් අපි අලුත්අම්බලම ස්ටේෂන් එක පේන මානේ ඉන්නේ. තාම කෝච්චිය නැහැ. තව පොඩි වෙලාවක් තියෙනවා. අපිට ස්ටේෂන් එක පහු කරලා ඉස්සරහට යන්න පුළුවන් වෙයි. හරි යම් බලාගෙන.
ඈත පේන්නේ අලුතම්බලම ස්ටේෂන් එක. මේ තියෙන්නේ අලුතම්බලම ස්ටේෂන් එක පේනවනේ. ඊපස්සේ තියෙන මිරිස්සත්ත. මේ ටිකට් ගන්න තරම් නෑ පුතේ. එක්ක කොස්ගමින් ගන්න ඕනේ. කෝච්චිය එනවා. මම අයිනට යනවා. ඔන්න එනවා පේනවද ඈත ඉඳලා. 51 කෙනෙක් කිලෝමීටර් 90 ගාව ඉන්නේ. කෝච්චිය අරගෙන යනවා. වෙන කිලෝමීටර් 90 ගාව ඉන්නේ. අපි මරදාන ඉඳලා කිලෝමීටර් 50ක් ඇවිල්ලා තියෙනවා. හරි. අපි මේක යන ගම අයියා. එකෙන් යද්දී අපි යනවා පයින් සීතාවක පුරට. අපි දැන් ඉන්නේ අලුතම්බලම ස්ටේෂන් එක පහු කරලා. හරි. තව එක කෝච්චියේ තියෙන. යන් ඉස්සරහට. මං හිතුවේ අද මේ මට කෝච්චි දෙකයි හම්බ වෙන්නේ කියලා. බලන් ගියාම තුනක් හම්බ වෙනවා. හොඳයි ඒකත්. වාහන සද්දෙත් එක්ක මම කතා කරන්නේ වැහෙනවද දන්නේ නැහැ. මම හිතනවා ඇහෙනවා ඇති කියලා. හරි. අපි යන්. යාළුවනේ අපි හිඟුරල සබ් ස්ටේෂන් එක ගාවට ළඟා වෙමින් ඉන්නේ. මේ 6:26යි වෙලාව. අන්තිම කෝච්චිය 20 වෙලෙන් ඇවිල්ලා ඉතින් අපිට පාලම ගාවට යන්න බැරි වෙයි වගේ. කමන්නේ. යන්කෝ අපි හිමින් සිරු ඉස්සරහට ගිහිල්ලා මම කියන්නම් කතාව එතනටම ගිහිල්ලා. හරි. අපි යන් ඉස්සරහට බලාගෙන. පේනවනේ හයිලොල් පාරයි කෝච්චි පාරයි සමාන්තරව දිවෙන්නේ මේ හරිය. මේ තියෙන්නේ හිඟුරල ස්ටේෂන් එක සමායන මිරිස්සත් ස්ටේෂන් එක. පේනවනේ මේවා දැන් එකකවත් නැහැ ටිකට් දෙන තැන. හරි. මිරිස්සත් පහු කරගෙන අපි ඉස්සරහට යමු. මේ ගම්පහ මිරිස්සත්ත නෙමෙයි හොඳේ. මේ කොස්ගම මිරිස්සත්ත. හරි. යා. සතපුන් 32 හමාරේ කනුව පසු කරමින් ඉස්සරහට යන් අපි. ඔන්න යාළුවනේ අපිට හම්බ වෙන ලොකු ලෙවල් ක්‍රොසින් එක හම්බ වෙන්නේ දැන් හයිලල් පාරේ පළවෙනි ක්‍රොසින් එක. කොස්ගම පහුණාට පස්සේ තාම අන්තිම කෝච්චිය ආවෙත් නැහැ. දැන් නම් ටයිම් එක හරි. බලමු කොසිම ගාවදී වීඩියෝ ගන්න පුළුවන් ඒ ගොඩක් වෙලාවට. එතනට යද්දී එයි කියලා හිතනවා. ලොකු වෙලාවක් යන්නේ නැහනේ. හරි ඉස්සරහට යන්න. අපිට පළවෙනි ලෙවල් ක්‍රොසින් එක හම්බ වෙනවා. හයිලර් පාරේ මේ හරියේ ඉඳලා තමයි අර මේ ලෙවල් ක්‍රොසින් අයින් කරලා කියලා නියෝජ්‍ය ඇමතුමාගේ ප්‍රවාහන නියෝජ්‍ය ඇමතුමා මේ ටික ඔක්කොම අයින් කරන
වෙන මේ අතුල් පැත්තට වෙන්න තැනකින් යනවා කියලා තමයි කියන්නේ ඒගොල්ලෝ. බලමු මේක වුණොත් හොඳයි ඉතින්. අපි මේ හරිය ඉඳලා ලස්සන වීඩියෝක් ගමු දැන් එනවා ළඟ. ඔන්න යාළුවනේ අවිස්සාවෙල්ල ඉඳලා එන අන්තිම කෝච්චිය තමයි මේ එන්නේ. කොළඹ යන. මම දැන් ඉන්නේ මේ අපිට කොස්ගම පහු කරලා ඉද්දී එන පළවෙනි ලෙවල් ක්‍රොසින් එක ගාව. එතන දැන් වීඩියෝ එක අරගෙන යා බලන්නකෝ. යා එන හැටි. දෙයක් කියන්න තියෙනවා මේ ඔය ඇම්බියුලන්ස් එක දැක්කේ ඉඳ මතක් වුණේ. ඔයගොල්ලන්ට මතකද අර මේ කෝච්චියක් නවත්තලා හිටන් මේ ඇම්බියුලන්ස් එකකට යන්න දුන්නා. ඒ මෙන්න මෙතන තමයි. හරි. අදත් ඇම්බියුලන්ස් එකක් ආපු කින්ද වෙලාවට එක මතක් වුණා නැත්තම් අමතක වෙනවා. කියන්න කියලා හිටියේ. හරි. අපි ඉස්සරහට යමු බලාගෙන. දැන් ඔන්න අපේ දකුණු පැත්තට පාර ආවා. වම් පැත්තේ තිබ්බේ පාර දැන් දකුණු පැත්තට මාරු වුණා. හරි ওই විදිහට තමයි මේ දැන් තව ටික දුරක් යනකම් යන්නේ පාර. අපි බලාගෙන ඉස්සරහට යන් ඉතින්. කැලණිගම් මිටියාවත දිගේ සීතාවකපුරට අවසන් අදියරේ අපි ඉන්නේ. ඔන්න දැන් අපි හිඟුරල ස්ටේෂන් එකට ළඟා වෙමින් ඉන්නේ. සබ් ස්ටේෂන් එක. මේකත් අර වගේම තමයි. මේ ටිකට් දෙන්න තැනක් නැහැ. අපි පහු කරමින් ඉන්නේ 53යි මීටර් 500 කිලෝමීටර් කණුව. මේ අවිස්සාවෙල්ලයි කොස්ගමයි අතර තමයි වැඩිම මේ සබ් ස්ටේෂන් ගානක් තියෙන්නේ මං හිතන්නේ. කැලණිවැලි දුම්රිය මාර්ගයේ මේ වෙන කොහෙවත් නැහැ. මට මතක විදියට සබ් ස්ටේෂන් ගානක් ටිකට් දෙන්නේ නැති. නිකන් ට්‍රේන් හෝල්ට් විදියට හදපු මේවා. ඉතින් මේ ටිකට් දෙන කවුන්ටරයක් හදලා මේව කළා නම් තව ආදායමක් ගන්න පුළුවන්. තැන් මේ මොකෝ සෙනග තියෙනවා, ගම් තියෙන්නේ. ඒකින්ද පේනවනේ එක පෙට්ටිය නවත්තන්න ගාන්ට තියෙන්නේ. ගොඩක් ට්‍රේන්ස් නවත්තන්නේ නැහැ මෙතන. එතන කියන්නේ අඩු ගානේ පුවප්පිටියවල් නවත්තන්නේ නැද්ද කොහෙද? හරි අපි බලාගෙන ඉස්සරහට යන්. මේ හිඟුරල දුම්රිය ස්ථානයේ උපදුම්රිය පොළ. මෙහෙම තමයි තියෙන්නේ. හරි අපි ඉස්සරහට බලාගෙන යමු. ඔන්න යාළුවනේ අපි හිඟුරල දුම්රිය ස්ථානයේ පහු කරලා ටික දුරක් ඉස්සරහට එද්දී හම්බ වෙනවා පාලමක්.
මම හිතන්නේ මේ කැලණි වැලි දුම්රිය මාර්ගයේ තියෙන ලොකුම පාලම වෙන්න ඕනේ මේක. මේ යාළුවෙකුත් ඉන්න නැට්ටවනවා. මේ හරි මම හිතනවා රේල්වේ ක්වාටර්ස්ද කොහෙද? අර 66 වන දුම්රිය හරස් මාර්ගය තමයි තියෙන්නේ. අවුව ඉඳලා ඔයගොල්ලන්ට පේනවද දැන් අවුව ඉඳලා? අංක ඉස්සරහට මේ පාලම ගැන ලොකු ඉතිහාස කතාවක් තියෙනවා. ඒක කියන්නේ තමයි මම try එකක් දුන්නේ අන්තිම කෝච්චිය මෙතනදී අරගෙන. මේ පාලම හදනකොට මේ කිහිප වතාවක්ම කඩා වැටලා තියෙනවලු මේ වතුර පාර මෙතන සමන ඇල ටික ලොකු ඇලක් යන්නේ. වතුර පාර ලොකු වතුර පාරක් ඇවිල්ලා හරියන්නේම නැල්ලු කඩාගෙන යනවලු. සැරෙන් සැරේට 3-4 පාරක් එහෙම වෙලා තියෙනවලු. ඊට පස්සේ මේ කොමාරි මෙතන මේ දැන් තියෙනවා දේවාලයක්. රන්වල දේවාලය කියලා. මං කිව්වේ මුලින්ම රන්වල අඩවියට ඇතුල් වෙන්න කියලා. අන්නේ රන්වල දෙවියන්ට පූජාවක් තියලා මෙතන දේවාලයක් ඉදි කළාට පස්සේ තමයිලු මේ පාලම හරියට හදාගන්න පුළුවන් වුණේ. ඉතිහාස කතාව අන්න ඒක තමයි. පේනවනේ මේ ඔයගලන්ට මේ මෑතකදී ලොකු වතුර පාරක වෙල මේ හරිය යට වුණා මතකද? මේක මේ සාමාන්‍යයෙන් අඩි 20ක් විතර ගැඹුරුයි. කියන්නේ මේ පාලමේ ඉඳලා මේ ගොඩක් පරණම පාලමක් ඉන්න මෙතන තියෙනවා. තා පොඩ ඉස්සරහින් දේවාලයක්. පේනවනේ දිග. මේක මේ කියන්නේ මේ ඔයවල් දෙකක් සෙට් වෙනවා. එතනින් එකක්ම ඉන්න තියෙනවා අර අපි කොස්කම දැක්කා වගේ ලෝගෝ එකක්. පේනවද? මේ ලයිට් වැඩිය ලොකුයි. මම හිතන්නේ උඩහට වැහලා හොඳ වතුර පාරකුත් යනවා. පේනවද? කුණු රෝඩු ඔක්කොම ගහගෙන ඇවිල්ලා තියෙනවා. අපේ මිනිස්සු දාපුවා. හිතෙනවා මේ අයිනට ගිහිල්ලා ගියත් හොඳයි කියලා. මොකද මේ සිල්වර් කොට ලිස්සනවා. බලන්න. මම මේකට කියන නම නම් දන්නේ නැත. මේ පොඩි නිකන් ඇල්ල පාරක් තියෙන්නේ. මේකත් කෙලින්ම ගිහිල්ලා කැලණි ගඟට වැටෙනවා. හරි. ඔන්න ඔකයි ඉතිහාස කතාව. මේ ඒ වගේම කියන්න ඕනේ මට මම මේ අද මේ ගමන යනවා කිව්වහම ඊයේ මේ අපේ වැඩපලේ අයියා කෙනෙක් ඉන්නවා කොස්ගම චන්ද්‍රසිරි කියලා. ඒ අයියා මගේ වීඩියෝ හැම වෙලාවෙම බලනවා. මේ ඊට පස්සේ කිව්වා මල්ලි මෙහෙම එකක් තියෙනවා මෙන්න මේ විස්තරය තමයි කියලා. එයා තමයි මට මේ කතාව කිව්වේ. පේනවනේ පාලම ගොඩක් දිගයි. හරි. අපි ඒකත් බලාගෙන කැලණි ගම්මිටියාවත දිගේ කැලණි නිම්න දුම්රිය මාර්ගයේ අවසන් කොටසේ ගමනාන්තයට යන ගමන් ඉන්නේ. මේ තියෙන දේවාලේ ඔයගලන්ට පේනවද නේද? මේ ඉල්ලලා තියෙන පහන්. මේ පැත්තේ හරි ප්‍රසිද්ධයි මේ පහන් වලට. මේ ඕක ඉල්ලන්නේ මේ දෙවියන් වෙනුවෙන්, රන්වල දෙවියන් වෙනුවෙන් තමයි ඒ පහන් ඉල්ලන්නේ. ඕක මේ කැලණි ගඟ දෙපැත්තෙත් ගොඩක් එල්ලනවා මම දැකලා තියෙනවා කට්ටිය. මේ තියෙන දේවාලේ
බෝ ගහකුත් තියෙනවා. හරි. අපි එහෙනම් රංගල දේව අඩවියේ ඉඳලා සීතාවකපුරට ගමන් ආරම්භ කරමු. මං උදේ එන ගමනුත් මේ කොස්ගමක් තියෙනවා පිළිරුවක් හදලා මේ ඒකට පන්රොකුත් දාලා ආවේ අපේ ගමන සුබ වෙන්න කියලා. මෙච්චර දුරක් ආවනේ. හරි අපි යන් එහෙනම්. මං කේකේටියේ මේ අර මේ මට මේ තොරතුරු දුන්න චන්ද්‍රසිරි අයියා බොහොම ස්තුතියි. එයා මගේ වීඩියෝස් උත් බලනවා සැහෙන්න. මේ හැමදාම අහනවා උඹ වෙච්ච ගානේ මල්ලි ගියේ නැද්ද කියලා ඉතින් ටික කරන්න. හරි තොරතුරු දුන්නාට ඔයාට ගොඩක් ස්තුතියි. මේ ගොඩක් අපි දන්නේ තොරතුරුන් තියෙන්නේ මේ කැලණි වැදුම්රිය මාර්ගේ. ගොඩක් පරණ කට්ටිය තමයි මේ සිද්ධි දන්නේ. ඒකින්ද හරි වටිනවා. ඉතින් අනාගත පරපුර වෙනුවෙන් මෙහෙම හරි කියලා තියෙන එක හොඳයිනේ. ඒතර කවදා හරි කවුරු හරි එක්කෙනෙක් තොරතුරු ගන්න ඕනේ බලන්න පුළුවන් මූලාශ්‍රයක් තියෙනවා. ඒකින්ද තමයි මේ වීඩියෝ කරන්න හැදුවේ. හරි අපි යන් දැන් සීතාවකපුරට අපේ ගමනේ අවසානය සන්ටුහන් කරන්න. යාළුවනේ අපි දැන් ඊළඟ ලෙවල් ක්‍රොසිමට ලං වෙමින් ඉන්නේ. දැන් එන්න කෝච්චියකුත් නැති හින්දා වය නැතුව ගියා කිරේල් පාර දිගේ. මේ දෙවෙනි ලෙවල් ක්‍රොසිම හම්බෙන්න කොස්ගම ඉඳලා එද්දි මෙයින් රෝඩ් එකේ තාම තියෙන්නේ මේ අර පර්ණ සිග්නල් ක්‍රමෙම තමයි මේ. හරි එහෙනම් කොස්ගමයි පාදුක්කයි අතර තමයි තියෙන්නේ මේ SM සිග්නල් එක. අලුත් සිග්නල් හයි කරලා ඉතින් දිගටම දැම්මම හරි වටිනවා. මේ අවුවත් ටික එනවා. ඊයේ රෑ වැහලා තියෙන මෙහෙට සැහෙන්න. දැන් වෙලාව 7යි කාලයි. අපි 6ට 5ක් විතර දීලා තමයි ගමන පටන් ගත්තේ. දැන් ඉතින් පැයකුයි විනාඩි 5-15 විතර ගිහිල්ලා ඉස්සක් විතර. පියන් ඉතින් තව චුට්ට දුරයි යන්න තියෙනවා. පිටේ ළඟ ස්ටේෂන් එක. පේනවනේ මේ තියෙන ලෙවල් ක්‍රොසින් එක. මේ පාරවල් ටික මග හැරලා යන්න තමයි අර අලුතෙන් යෝජනා කරලා තියෙන්නේ. මේ වෙනම පාරක්. ඒක මං හිතන්නේ අර මේ ටිකක් එහායන් වෙන්න තමයි මේ යන්නේ. අපි පරිස්සමට ලෙවල් ක්‍රොසින් පනිමු. බස් එනවා අධික වේගයෙන්. හරි වාහන මුකුත් නැහැ. බස් එකක් එනවා කිව්වත් අපි. එනවා හරක් වගේ යන්නේ. ලෙවල් ක්‍රොසින් එකත් පොඩ්ඩක් හිමින් යන්න. හරි අපි බලාගෙන ඉස්සරහට යමු. මේ හරි ඒ ලොකුවට බලන්න කියන්න දේවල් නෑ. ඉතින් බැලස්ටික් කන්න හලාගෙන ගිහිල්ලා තියෙනවා. මේ හරි හයිවේ පාරට සමාන්තරව තමයි ඉතින් රේල් පාරත් යන්නේ. එහා පැත්තට මාරු වෙන්නේ පුවප්පිටියේදී. යන් අපි බලාගෙන මේ කැලණි දුම්රිය මාර්ගයේ අවසන් කොටසේ ඉන්නේ අපි.
පේනවනේ ලස්සන මේ තව යකඩ පාලමක් පේනවනේ මේක මේ අර සම්පූර්ණයෙන් යකඩේ මේ වෙලා අර ආරුක්කු වගේ චුටි චුටි මේ විදිහට තියෙන්නේ. මේ අර අපි දැක්කේ රන්වල පාලම ගාව යන ඇල්ල තමයි. යාළුවෙකුත් ඉන්න කබරේ උඩහට වැහැලා තියෙනවා මේ වතුර හොඳටම තියෙනවා. හරි අපි ඉස්සරහට යන්. තව චුට්ට දුරයි තියෙන. ඊළඟට අපිට රුවප්පිටිය ක්‍රොසින් එක අහුවෙන්නේ. දැන් ඒකට ළඟයි. සිග්නල් කණුව පේනවා. හරි අපි ඉස්සරහට යන් බලාගෙන. ඔන්න දැන් අපි රුවප්පිටිය ස්ටේෂන් එකට කිට්ටු කරලා ඉන්නේ. තින් ලෙවල් ක්‍රොසින් එක පේනවනේ බස් යන විදිහ. මේක මේ සබ් ස්ටේෂන් එකක් වුණාට ලොකු ස්ටේෂන් එකක් වගේ පේන්නේ. ඒ වුණාට මේ ගොඩක් කෝච්චි නවත්තන්නේ නැහැ උතන. මන් දන්නේ හේතුව මොකද්ද කියලා. මෙතන අකිල ආර්යප්පෙනුම අයියා ගත්ත ෆොටෝ එකක් තියෙනවා පුංචි කෝච්චි යන. මම ඒකක් දාන්නවා ඔයගොල්ලන්ට බලන්න. මෙතන හරියට මේ ලෙවල් ක්‍රොසින් එක ගාව ගත්ත ෆොටෝ එක පුංචි කෝච්චි. හරි වාහන ටික යනකම් ඉඳලා පණිමු. හරිය වාහන වැඩි. හරි මේ තියෙන්නේ රුවප්පිටිය ස්ටේෂන් එක. පහු කරගෙන අපි ඉස්සරහට යන්. ස්ටේෂන් එක එතන වුණාට මේ ප්ලැට්ෆෝම් එකට එන්න ඕනේ සෑහෙන දුර. කන් පේනවා කරා වැටිච්ච ගතියක් වගේ තියෙනවා. මේ ප්ලැට්ෆෝම් එකත් පොඩි. කොමරේ හවසට එන ට්‍රේන් දෙකම නවත්තන්නේ. පළවෙනි දෙකම රුවප්පිටිය. දන්නේ හේතුව මොකද්ද කියලා. මේ අපි ඉස්සරහට යන්. එතනක් තියෙනවා මේ රේල්වේ ක්වාටර්ස් එක. රුවප්පිටිය ස්ටේෂන් එක. හරි අපි බලාගෙන ඉස්සරහට යන්. මෙතන මම හිතන්නේ මේ ඉස්සර බඩු පටවපු තැන වෙන්නේ නැති. ඔව්. ඒ වගේ ගතිය තමයි පේන්නේ. පරණ බිල්ඩින් ගල් වලින් තනි කර තියෙන්නේ. පේනවා. හරි අපි ඉස්සරහට යන්. රුවප්පිටියේ බඩු ගබඩාව වෙන්න ඕන. ඉස්සර බඩු පටවන්න ගත්තා. මම හරියටම දන්නේ නැහැ ඒකින්ද. මේ ඒ වගේම මෙතන තියෙනවා ඇතුළට යන පාරක්. එතනින් පෙන්වන්න ඉදින්නේ තනකොළ වෙවිලා. මේ එතනින් ගිය හැකි සීතාවක අන්න අතන තියෙනවා. වෙනත් දන්නේ මෙතන තියෙනවා පාරක්. ඉතින් තියෙනවා සීතාවක උද්භිත උද්‍යානයට යන්න පුළුවන්. මේ ලේසි පාර. ඒ කෙලිම ගියාම ඒක ඉස්සරහටම තමයි වැටෙන්නේ. කට කිලෝමීටර් 6ක් යන්න තියෙනවා. ඉතින් මම ඔයගොල්ලන්ට බෝඩ් එකක් පෙන්නන්නම්. ඉතින් එන්න සීතාවක කලාපීය උද්භිත උද්‍යානය. එන්න මෙතන ඔය රතුපත් ට්‍රිවිල් එකක් යනවා නේද? අන්න දැන් ඔය ට්‍රිවිල් එක යන තැනින් වමට යන්න තියෙන්නේ. හරි. අපි යන් මේ මෙන්න මෙතන ගැන පෙන්නන්න ඕනේ. මේ අර යුද්ධෙ තිබ්බ කාලේ ඔතන ලොකු බර වාහන එහෙම නවත්තලා ඔක්කොම චෙක් කරේ. ඔතන තමයි කොළඹට යන්නේ ඒවා.
මේ පැත්තෙන් යන්නේ ඒවා ඔක්කොම චෙක් කළේ ඔතන තමයි. තාමත් ඉතින් ඒවා අයින් කළා නැහැ. එහෙමම තියෙනවා. අර සිමෙන්ති දාලා හදපුවානේ. හරි. අපි යන් කැලණි නිම්න දුම්රිය මාර්ගයේ අවසන් කොටසේ අපි ඉන්නේ. සීතාවකපුරට ළඟා වෙමින් යන් ඉස්සරහට තව එක ක්‍රොසිමයි තියෙන්නේ මට මතක විදිහට. දැන් ටිකක් මේ හයිලර් පාරෙන් ඇතුළට යන රේල් පාර. ගිල්ලා ලොකු වංගුවක් හැරිලා තමයි ආයි එන්නේ. පේනවද? මේ හරියනම් තියෙන්නේ සිල්බර කොට මේ. ඇත්තටම සිල්බර කොට මේ ඩී කොටන් තියදී ඇවිදින්න පහසුයි. අරකේ අඩිය තියන්න අමාරුයි. අලුතෙන් කොටනුත් බාලා තියෙනවා මේ ටිකට. ඒ කියන්නේ දිගටම දාන්නේ ඒව තමයි. ඒ සුවඳ හරි ආසයි තනවා සිල්බර සුවඳට. වඳුරු කෑ ගහනවා මේ කැලේ වගේ පොඩි වත්තක්. හරි අපි ඉස්සරහට යම් බලාගෙන. හරි මේ බලන්න මේ මිදුල් ලස්සන. මේ ලස්සනට අතු ගාලා තියෙනවා. මේ රේල් පාර ඉස්සරහමයි තියෙන්නේ. මම පහුවුණ හරියේ මේ රේල් පීලි දාලා තිබ්බා. මම හිතන්නේ අලුතෙන් ඒ හරියට පීලි දාන්න මේ ළඟදී ගෙනත් දාපු ටික. දැන් ටිකක් මේ ආයි අර හයිලර් පාරෙන් ටික ඇතුළට එන්න ලොකු බෙන්ඩ් එකක තමයි තියෙන්නේ මේ යන්නේ අපි. තව කිලෝමීටර් 3ක් වගේ ඇත්තේ. මතක විදිහට අපේ ගමනාන්තයට යන් අපිට 8 වෙද්දී යන්න පුළුවන් වෙයි. ඔන්න යාළුවනේ අපිට කැලණි වැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවෙල්ලට කලින් හම්බ වෙන අන්තිම දුම්රිය ස්ථානය. ඔන්න යාළුවනේ කැලණි වැලි දුම්රිය මාර්ගයේ අන්තිම දුම්රිය ස්ථානයට කලින් හම්බ වෙන දුම්රිය ස්ථානය පුවක්පිටිය නවනගරය. සමාවෙන් නවනගරේ නේ පුවක්පිටිය නගරය. ඒකත් අර ටිකට් දෙන්නේ නැති දුම්රිය ස්ථානයක්. ඊළඟට කිරිවන්දල තියෙන්නේ. පියම් බලාගෙන ඉස්සරහට. මන් දැනන් හිටියේ නෑ මේ පුවක්පිටිය නගරේ කියලා සබ් ස්ටේෂන් එකක් තියෙනවා කියලා. මං හිතුවේ ඒක කිරිවන්දල දුම්රිය ස්ථානය කියලා. ඒක නෙමෙයි. හරි අපි ඉස්සරහට යන්. තව කිලෝමීටර් 2ක් වගේ තියෙන්නේ. යම් බලාගෙන. මේ යාළුවනේ අපිට කැලණි වැලි දුම්රිය මාර්ගයේ හම්බ වෙන ප්‍රධානම ලෙවල් ක්‍රොසින් වලින් අන්තිමටම හම්බ වෙන ලෙවල් ක්‍රොසින්ම ළඟට ළඟා වෙමින් ඉන්නේ. ඊට පස්සේ අපිට ලෙවල් ක්‍රොසින් එකක් හම්බ වෙන්නේ කැලණි වැලි දුම්රිය මාර්ගයේ. අපිට තව චුට්ට දුර යන්න තියෙන්නේ. අපි යන් ලෙවල් ක්‍රොසින් එකත් බලාගෙන. දැන් නිකන් අර පොඩි කන්දක් වගේ තැනක තමයි ලෙවල් ක්‍රොසින් එක තියෙන්නේ.
ඔය ලොරි යන්නේ කොළඹ පැත්තට. ට්‍රීවිල් එක යන්නේ අවිස්සාවේල පැත්තට. 71 කන ලෙවල් ක්‍රොසින් එක තමයි මේ දැන් පහු කරන්නේ කැලිවල දුම්රිය මාර්ගයේ. මේ පේනවනේ පල්ලෙහාට පල්ලම. විනාඩි දෙක තුනක් බලන් ඉන්න උනා මේ පාර පනින්න සෑහෙන වාහන ටිකක් ආවා. හරි දැන් අපි කිමින් කිරිවන් දුම්රිය ස්ථානයට ළඟා වෙමින් ඉන්නේ. ඉස්සරහට බලාගෙන මේ හරි මේ සිල්බර් කොටන් තියෙන. ඔන්න යාළුවනේ 57 කිලෝමීටර් කණුව පහු කරගෙන ඉස්සරහට යන ගමන් ඉන්නේ. අපි මරදානේ ඉඳලා කිලෝමීටර් 56ක් කියන්නේ. කිලෝමීටරයක් අඩු කරන කොටුවේ ඉඳලා නෙමෙයි ආවේ. මරදානේ ඉඳලා කිලෝමීටර් 56ක් ඇවිල්ලා දැන්. තනියම. හරි අපි ඉස්සරහට යන්න. තව චුට්ට දුරයි. අපේ ගමන නිමා කරන්න ඔය චුට්ට දුරයි තියෙන්නේ. දැන් මේ හයිලර් පාර උඩින් යන්නේ. අපි පල්ලෙහෙන් යන්නේ. එහෙමම හයිලර් පාර පල්ලම් බහිනවා. අපි දකුණු පැත්තට යනවා. හරි අපි ඉස්සරහට යමු. මම දැක්කා ගිය සැරේ වීඩියෝ එකේ මේ අහලා තිබ්බ මේ කූඩල්ලෝ හිටියේ නැද්ද කියලා. කූඩල්ලෝ අහුුනේ නෑ. තාමත් මට එකක් කකුලේ එල්ලෙනවා නෑ. මේ හරියට මේ සිල්බර් කොට දාලා තියෙනවා. අපි ලං වෙනවා කිරිවන්දල දුම්රිය ස්ථානයට. දුම්රිය ස්ථානයක් කිව්වට ප්ලැට්ෆෝම් එක විතරයි ඉතින්. ඒකත් භාවිතයෙන් තොරයි වගේ පේන්නේ. අඩු ගානේ සුද්ධ කරලවත් නැහැ. මම හිතන්නේ කවුරුත් නගින්නේ නැහැ මම හිතේ. උතන නවත්තන්නේ නැතුව ඇති. එක කෝච්චියක්වත්. පේන හැටියට. ඒ තරම් මේ කැලෑවට හිලා ගිහිල්ලා තියෙන්නේ. පේනවනේ. අඩු ගානේ බෝඩ් එකක්වත් නැහැ. භාවිතයට අරගෙනම නැහැ. අඩු ගානේ අඩිපාරක් හරි තියෙන්නේ බෑ. එහෙම එකක් අපේන්න නැහැ. හරි අපි කිරිවන්දල පහු කරගෙන අපේ ගමනාන්තරයට යමු. තව චුට්ට දුරයි. නෑ යාළුවනේ මේ මට මතක හයිලල් පාර හම්බ වෙන්නේ නෑ වගේ කියලා මම එකයි කිව්වා අතන කොසිම ගාවිද පස්සේ හම්බ වෙන්නේ නෑ කියලා. ඒ වුණාට ආයෙසරයක් අපිට හයිලෙවල් මාර්ගය හම්බ වෙනවා. තව චුට්ට දුරක් යනකම් දිගටම තියෙනවා හයිලෙවල් පාර. රේල් පාරට සමාන්තර වගේ යනවා. ඌඩලු මල් පිපිලා එක එක જાති මල් තියෙනවා පාර දිගට. තව චුට්ට දුරයි කිලෝමීටරයක්වත් නෑ. කිලෝමීටරයකට අඩුවෙන් තමයි තියෙන්නේ අවිස්සාවේල ස්ටේෂන් එකට. හරි අපි යන් ඉස්සරහට. තව චුට්ට දුරයි. ඔන්න යාළුවනේ අපි දැන් අවිස්සාවේල දුම්රිය ස්ථානයට ළඟා වෙමින් ඉන්නේ. 36 මාර සත්පුන් කණුව පහු කරගෙන ඉස්සරහට යන ගමන්
පොඩි අතුරු පාරක් තියෙනවා ලෙවල් කොසිම. අපි දැන් කිලෝමීටර් 59ක් දුර ගෙවාගෙන ඇවිල්ලා ඉන්නේ සීතාවක පුරට. කැලණිවැලි දුම්රිය මාර්ගයේ අවසන් දුම්රිය නැවතුමට ළඟා වෙමින් ඉන්නේ. ඔයගොල්ලෝ දන්නවා මම මුලින්ම මාර්දාන ඉඳලා පටන් ගත්තේ ඩබල් ලයින් වෙන්න කලින් කැලණිවැලි දුම්රිය මාර්ගය කියලා. මම කරන්න බලාපොරොත්තු වෙන හෝමාගමට විතරයි. ගොඩ දෙනෙක් ඉල්ලලා තිබ්බා විස්සාවෙල්ලට යනකම් කරමු කියලා. මේ ඉල්ලීම අහක දාන්න බෑ. ඒකින්ද තමයි මෙච්චර දුරක් පයින් ආවේ තනියම. මගේ වීඩියෝ බලන ඉතින් හැමෝටම ගොඩක් ස්තුතියි මාව මෙහෙම දිරිමත් කළාට. නැත්තම් මම හෝමාගමට විතරයි කරන්න හිටියේ වීඩියෝ එක. දැන් විස්සාවෙල්ලට එනකන් ආවා. හරි සතුටුයි මොකද මීට කලින් කවුරුත් මෙහෙම පයින් ඇවිල්ලා නැහැ මං හිතන්නේ කැලණිවැලි දුම්රිය මාර්ගයේ කවදාවත්. මෙච්චර දුරක් අපි නම දැම්මෙත් කැලණි නිම්න දුම්රිය මාර්ග දිගේ අවිස්සාවෙල්ලට කියලා. මුලින්ම ආවේ හෝමාගම ඉඳලා පාදුක්කට, ඊට පස්සේ පාදුක්කේ ඉඳලා කොස්ගමට, අද කොස්ගම ඉඳලා අවිස්සාවෙල්ලට. මං හිතන්නේ මේ අපිට හම්බ වෙන අන්තිම පාරම වෙන්න ඕනේ. අර ඒක එක පැත්තකට විතරයි ඇඳි තියෙන්නේ. එහෙම තමයි ඒක නිර්මාණය කරලා තියෙන්නේ. මේ චූටි වතුර පාරක් යන පල්ලෙන්. හරි අපි ඉස්සරහට යන්. තව චුට්ට දුරයි තියෙන්නේ. ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි මාව දිරිමත් කළාට. මේ බලාපොරොත්තුවක් තියෙනවා ඊළඟට හලාවත ලයින් එකේ වීඩියෝක් කරන්න. මේ බලමු ඒක ළඟදීම පටන් ගන්න පුළුවන් වෙයි. මේ ඒකත් මේ විදිහටම ලස්සනට ගේන්න බලාපොරොත්තු වෙනවා. මේ ආයි කියන්නේ ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ බලලා මාව දිරිමත් කරනවට. අපි දැන් අවිස්සාවෙල්ල දුම්රිය ස්ථානයට ළඟා වෙමින් ඉන්නේ. කැලණිවැලි දුම්රිය මාර්ගයේ අවසන් නැවතුම්පල. ඉතින් කියන්න ඕනේ මේ අපි ප්‍රාර්ථනා කරමු රත්නපුරට රේල් පාර හදන්න, ඉක්මනින්ම හදන්න අවස්ථාව ලැබේවා කියලා. මේ තාමත් මැනින් කටයුතු කරන කතාවක් තමයි කියන නිවන්ද. මේ හරි ඔන්න එහෙනම් අපි කැලණිවැලි දුම්රිය මාර්ගයේ අවසාන තැනට ළඟා වෙමින් ඉන්නේ. හරියටම කිලෝමීටර් 59 කනුව තියෙනවා ස්ටේෂන් එකට චුට්ටක් මෙහෙන්. ඔයාලට පේනවා ඇති මං මරදාන ඉඳලා අවිස්සාවෙල්ලට එනකන් තනියෙන් ආවේ. මං හිතන්නේ මීට කලින් කවුරුත් එහෙම ඇවිල්ලා තියෙනවා කියලා. මේ පැත්තේ ලයින් එක මේ මෑතකදී හැදුවේ අලුත් ලයින් එක. ඔන්න කිලෝමීටර් 59. හරිනේ. හරි එහෙනම් මේ අපි අවිස්සාවෙල්ල ස්ටේෂන් එක බලාගෙන මම අර පාර පැත්තෙන් ගිහිල්ලා පෙන්නන්නම්. මෙන්න තියෙනවා පරණ ෂෙඩ් එක. දැන් ඒක ගරා වැටිලා. පරණ ෂෙඩ් එක. මේකේ තිබ්බා මේ ඔතන ටර්නින් ටේබල් එකක් හිටන් තිබිලා තියෙනවා. දැන් මරදානි මියුසියම් එකේ ටර්නින් ටේබල් එක සෝරි මෙතන නෙමෙයි ඒක තිබිලා තියෙන්නේ. මම හිතන්නේ මේ ටර්නින් ටේබල් එක කහවත්තේද කොහෙද මේ මෙතන ෂෙඩ් එකක් විදියටනේ තිබ්බේ.
මෙතන තිබ්බේ ගොඩක් අරන් ගියා වංගා පොරොස්ටියක් ඇති හෝමාගම නවත්තලා තියෙනවා අරන් යන්න කලින් මේ මම ඒකෙත් ෆොටෝස් ටිකක් දාන්න අවිස්සාවේලෙත් පරණ ෆොටෝස් ටිකක් දාන්න හරි එහෙනම් බලාගෙන යන් හොම්ම මේ මම කියන්නේ අලුත් ලයින් එකේ අලුතෙන් හදපු ලයින් එකේ අවිස්සාවේලි ස්ටේෂන් එකෙත් මේ වතුර ටැංකියකුත් තියෙනවා අර පොණ්ඩෙත් තියෙනවා වතුර ටැංකිය නම් අරේ කැලෑව ඇවිල්ලා තියෙන්නේ මං හිතන්නේ එතන පෙයි කියලා ඔයගොල්ලන්ට මේ මම මේ පැත්තෙන් ගිහිල්ලා පෙන්නුවත් ස්ටේෂන් එක. ඒ නිසා මෙතනින් බලමු. මේ තියෙන මෙතන වතුර කොටය. දැන් මම අවිස්සාවේලි ස්ටේෂන් එකට ආවා. එහෙනම් ඉතින් අපේ වීඩියෝ එක අවසන් කරමු. කැලණින්න දුම්රිය මාර්ගයේ අවසානය මෙසේ සම්පූර්ණ කරන වගයි. මගේ වීඩියෝ බලපු ඔක්කොටම ගොඩාක් ස්තුතියි. එහෙනම් හැමෝටම ජය වේවා. ආයි අලුත් මාර්ගයකදී අලුත් මාවතකදී හමු වෙන බලාපොරොත්තු වෙන සමු ගන්නවා. හැමෝටම ජය වේවා.